The Assembly will hear an address by His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka. I request protocol to escort His Excellency. On behalf of the General Assembly, I have the honor to welcome to the United Nations His Excellency Maithripala Sirisena, President of the Democratic Socialist Republic of Sri Lanka, and to invite him to address the Assembly. සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් වණක්කම් අස්ලාම් वालेकुम. එක්සත් ජාතීන්ගේ 71 වෙනි සමුළුවට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විදිහට සහභාගී වීමට ලැබීම මා ඉතාමත්ම සතුටට පත් වෙන අවස්ථාවක්. ශ්‍රී ලංකාවේ නව පරිවර්තනීය යුගයක් ආරම්භ කරමින් ගෙවි ගිය මාස 20ක පමණ කාල සීමාව අවශ්‍ය දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අපි මූලිකත්වය දී තිබෙනවා. විශේෂයෙන්ම මගේ රජයේ බලයට පත්වීමට පෙර ශ්‍රී ලංකාව තුල තිබූ බියෙන් සහ සැකයෙන් ජීවත් වීමේ සමාජ පසුබිම ඉවත් කරමින් සතුටින් නිදහසේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වන ජනතාවක් සඳහා අවශ්‍ය මූලික පදනම සකස් කරමින් ඒ කටයුතු ශක්තිමත් කර තිබෙනවා. මගේ රජයේ අරමුණ ශ්‍රී ලංකාවේ ජීවත් වන සියලු ජනතාව ලෝකේ ඉතාමත්ම සතුටින් ජීවත් වන රටවල් අතරින් එක් රටක් බවට පත් කිරීමයි. ඒ නිසා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීමත් ආර්ථික සමෘද්ධිය ඇති කිරීමත් තුළ ප්‍රධාන වශයෙන් ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ ජනතාවක් බවට පත් කිරීම මගේ රජයේ ප්‍රධාන අරමුණක් සහ අභිප්‍රායක්. ඒ වගේම දුගීභාවය අද මුළු ලෝකේ පුරාම තිබෙන බරපතල අභියෝගයක් බැවින් 2017 ලබන වර්ෂය ශ්‍රී ලංකාවේ දුගීභාවයෙන් නිදහස් වීමේ වර්ෂය ලෙස නම් කර තිබෙනවා. ආර්ථික සංවර්ධනය මුල් කරගත් රටක ජනතාවගේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කිරීමේ කාර්යයට ඒ අනුව මා ප්‍රමුඛත්වය දී තිබෙනවා. ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒ වගේම අනිකුත් සියලු ආයතනික රාජ්‍යයන් විසින් කටයුතු කිරීමේදී ගරු සභාපතිතුමනි ඒ වගේම ගෞරවනීය රාජ්‍ය නායකයිනි නොනාවරණී මහත්තුරුනි අප සෑම විටම කැප වී සිටින්නේ තිරසර සංවර්ධනය ප්‍රමුඛතාව වේලා සමාජයට රටට අවශ්‍ය වෙනස්කම් ඉටු කිරීමටයි. එෙහිදී මූලික වශයෙන්ම අවශ්‍ය ආර්ථික ජයග්‍රහණ ලබා ගැනීමට ප්‍රමුඛත්වයක් සෑම විටම අපි දී තිබෙනවා. පරිසර සංරක්ෂණය ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන් මැතිතුමා විසින් හඳුන්වා දෙනු ලැබූ පැරිස් සමුළුවේ ඇති කරගත් ප්‍රඥප්තියින් තුල කටයුතු කරමින් ප්‍රධාන ලෙසම අපිට අවශ්‍ය මූලික වෙනස්කම් සමග රටේ පරිවර්තනීය යුගය සියලු අංශයේ වෙනස්කම් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. උගත් තරුණ පරපුර වෙනුවෙන් දැනුම පාදක කරගත් ආර්ථික සංවර්ධන සහ ආර්ථික ප්‍රතිපත්ති සමග නවෝත්පාදන ආර්ථිකය ඒ වගේම හරිත ආර්ථිකය සමග නව සැලසුම් ශ්‍රී ලාංකීය සමාජය තුල ඉලක්ක කරගත් ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයන් බවට පත් කිරීමට මා කටයුතු කරනවා. කරු සභාපතිතුමනි ඒ වගේම නොමනාවරණී මහත්තුරුනි මිත්‍රවරුනි
අපේ රට දූපත් රාජ්‍යයක් විදිහට සාගර සම්පත මුල් කරගත් සාගර සම්පතෙන් අපිට උපයාගතේ සියලු සම්පත් දායාදයන් වලට ප්‍රමුඛතාවය දෙමින් සංචාරක ව්‍යාපාරය දීවර කර්මාන්තය පර්යේෂණ මුල් කරගත් වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමයි මූලික වශයෙන් වර්තමාන නව රජයේ බලාපොරොත්තු බවට පත් වී තිබෙන්නේ. රටේ නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, නව දැනුම තුළ ප්‍රධාන වශයෙන්ම කෘෂිකාර්මික සංවර්ධනය, දේශීය කර්මාන්ත සහ දේශීය කර්මීකරණය තුළ මූලික වශයෙන්ම ජනතාවට වැඩි පහසුකම් ලබා දීම සඳහා කටයුතු කිරීම අපේ රජයේ අරමුණක් බවට පත් වෙලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, අද ලෝකයේ බොහෝ රාජ්‍යයන්හි අන්තර්ජාතික වශයෙන් අපි දකින මුහුණුවරන් තුල යුද්ධ යුද ස්වභාවයන්, ඇතැම් විට ඊටමත් ම්ලේච්ඡත්ව තත්වයන්, අසමගිය, ද්වේෂය, වෛරය මුහුකුරා ගිය සමාජයන් අපිට දකින්නට තිබෙනවා. එහිදී මානව සමාජයට අවශ්‍ය ශිෂ්ටත්වය බරපතල ප්‍රශ්නයක් වී තිබෙනවා. සමාජයේ අද ඇති වී තිබෙන බොහෝ ගැටුම් වලට ශිෂ්ටත්වයේ මුල් කරගත් ප්‍රජාවක් බිහි කිරීමේ කාර්යයට සෑම රාජ්‍යයක්ම මූලිකත්වයේ දී යුතුයි කියා මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් විදිහට ථෙරවාදී බෞද්ධ දර්ශනය තුල පෙන්눔 කරන දර්ශනයන් ලෝකේ බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා ඉතා වැදගත් කියා මා විශ්වාස කරනවා. ඒ වගේම ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම් ධර්මය, ඒ වගේම හින්දු ධර්මයේ සහ අනිකුත් ආගමික ආධ්‍යාත්මික දර්ශනයන් වඩා පුළුල් කිරීම සහ ඒ සඳහා සියලු රාජ්‍යයන්හි ආශිර්වාදයේ අවශ්‍ය යුගයක් ලෙසයි මා දකින්නේ. මේ අවශ්‍ය වෙනස්කම් රටවල් තුල කිරීමේදී ශ්‍රී ලංකාව වගේම ලෝකයේ බොහෝ රාජ්‍යයන් මුහුණ දී තිබෙන බරපතල ප්‍රශ්නයක් පිළිබඳව ගෞරවනීය එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කිරීමට මා කැමැතියි. ඒ තමයි මුළු මහත් මානව සමාජයේ පාසල් දරුවන් ප්‍රමුඛව දැඩි ව්‍යසනයකට ඛේදවාචකයට ලක් වී තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය. මේ සමුළුව ඊයේ ආරම්භ කළ අවස්ථාවේ පළමු දේශනය කළ බ්‍රසෙල්ස් ජනාධිපතිතුමා මේ පිළිබඳව කරුණු පැහැදිලි කළා. එතුමාගේ අදහස් වලට මගේ දෙකඟතාවය පළ කරමින් සමාජමය වශයෙන් නව පරපුර පාසල් දරුවන් ප්‍රමුඛ සියලු මිනිසාගේ බරපතල ඛේදවාචකයකට මුහුණ දී තිබෙන මේ මත්ද්‍රව්‍ය පිළිබඳව උවදුර ජාත්‍යන්තර වශයෙන් ඒ වගේම ජාතික වශයෙන් සෑම රටකම ඉවත් කිරීම, මර්ධනය සහ පාලනය සඳහා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ අවධානය යොමු කරමින් ජාත්‍යන්තර වැඩපිළිවෙලක දැනට වඩා විධිමත් ශක්තිමත් භාවයක අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම අපි සෑම විටම කටයුතු කිරීමේදී මේ කරුණ වලට මූලිකත්වයේ දීම අන්තර්ජාතික වශයෙන් අවශ්‍ය වගේම ජාතික වශයෙන් කරන කටයුතු තුල මගේ රජය ශ්‍රී ලංකාවේ තිබෙන තොරතුරු ඔබ දන්නා පිරිසක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලනය, නීතියේ ආධිපත්‍ය සහතික කිරීමට අවශ්‍ය බොහෝ පියවර ගණනාවක්, ඒ තුල සුබවාදී අවශ්‍ය පරිවර්තනයක් තුලින් ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් යුද්ධයක් නැවත අපේ රටේ, මගේ රටේ ඇතිවීම වැළැක්වීම සඳහා සියලු පියවර මේ වන විට ගෙන තිබෙන බව ඉතාමත් සතුටින් පැහැදිලි කිරීමට පුළුවන්. මේදී මූලික වශයෙන් ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීමේදී ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ යුද්ධයකට වසර 30කට ආසන්න කාලයක් මුහුණ දුන් රටක් විදිහට ඒ තුල ලබාගත් අත්දැකීම් සමග නැවත කිසිදු අවස්ථාවක මගේ රටේ ශ්‍රී ලංකාවේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමත්, රට තුල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමත්, ජාතික සංහිඳියාව තුල ශක්තිමත් පදනමකින් ජාතීන් අතර සමගිය ඇති කරමින් ඉතා ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීමත් මේ සඳහා මූලිකත්වය දීලා තිබෙනවා.
ඒ සඳහා සෑම විටම ලෝකයේ සියලු රාජ්‍යයන්හි සහ අන්තර්ජාතික සංවිධානවල ආශිර්වාදය සහ සහයෝගය මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින් ජාතික සංහිඳියා පිළිවෙත ශක්තිමත් කිරීමේදී හඳුන්වා දෙන නව දේශපාලන ප්‍රතිසංස්කරණවලදී සෑම විටම අපි මගේ රට වගේම ලෝකයේ සෑම රටකටම ලෝකයේ සෑම ජාතියකටම අනන්‍ය වූ ඒ රටේ ජනතාවට ප්‍රධාන වශයෙන්ම අත්‍යවශ්‍ය වූ ස්වදේශිකවාදී චින්තනයන් ස්වදේශිකවාදී දැක්මක් තුලින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ගමනක් සඳහා ඒ අදාළ හරයන් ප්‍රමුඛ වූ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සමග යෑමේදී ජාත්‍යන්තර සහයෝගය ජාත්‍යන්තර මතවාදය හා ඒ එක්ව සෑම විටම අන්තර්ජාතික සාමූහිකත්වයේ සහයෝගිතාවයේ තුල මානව සමාජයේ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනගන රටක් විදිහට මගේ රට ගොඩනැගීමයි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු 30කට ආසන්න යුද්ධයක පැටලී සිටි අපි සෑම විටම ජාතික සංහිඳියාව ශක්තිමත් කරමින් එම යන ගමනේදී ඊටමත් ප්‍රඥාවන්ත ප්‍රබුද්ධ බුද්ධිමත් දේශපාලන ගමනක් ඉවසීමෙන් සංසුන්ව යෑම සඳහා මගේ උතුම් ශ්‍රී ලංකා දීපේ මාතෘ භූමියේ බලාපොරොත්තු වන ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශිර්වාදය මා ඉල්ලා සිටිනවා. මූලික වශයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කි-මූන් මැතිතුමා ඇතුළු විධායක සභාව ශ්‍රී ලංකාවට සෑම විටම දෙන සහයෝගය මා ඉතාමත් අගය කරනවා. බෑන් කි-මූන් මැතිතුමා මහලේකම්තුමා විදිහට පසුගිය කාල සීමාව තුළ ඉටු කරන ලද අන්තර්ජාතික සේවාව මුළු මහත් මානව ප්‍රජාවට ඒ වගේම සංහිඳියා පිළිවෙත් ශක්තිමත් කිරීමට මුළු මහත් ලෝකයට අවශ්‍ය මානව සමාජයට අවශ්‍ය පුළුල් සංවර්ධන ක්‍රියාදාමයන් ඉෂ්ට කිරීම සඳහා එතුමා කළ සේවය මා ඉතාමත් අගය කරනවා. ඒ නිසා අවසාන වශයෙන් මගේ රට ශ්‍රී ලංකා දීපය ලෝකේ ප්‍රබුද්ධ රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා නව පරපුරට නව දැනුමෙන් සන්නද්ධව සෑම විටම අපි ගෙන යන්නා වූ වැඩපිළිවෙලේදී අපි ලෝකයේ සෑම රටකම ආදර්ශමත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගමින් මගේ රජයේ වගකීම සෑම විටම ඉටු කරන බව ප්‍රකාශ කරන අතර අවසාන වශයෙන් ඔබ සියලු දෙනාගේම සහයෝගය සහ ආශිර්වාදය ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමින් මගේ වචන සල්පය අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි. On behalf of the General Assembly, I wish to thank the President of the Democratic Socialist Republic of Sri Lanka for the statement just made. May I request representatives to remain seated while we greet the President. The Assembly will hear an address by His Excellency